හරි දබර දුවේ පුතේ. සාමාන්‍ය පෙළ විභාගෙදී ඉතිහාසයේ විෂයේ සිතියම් අභ්‍යාස සඳහා ලොකු අවධානයක් ඔබ යොමු කරන්නට ඕනේ. ඔබට ලකුණු 18ක් වෙන් කරන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගෙදී සිතියම් සඳහා. ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩමට අදාළව ඔබට ලංකා සිතියමේ ගොඩක් ස්ථාන ලකුණු කරන් තියෙනවා. ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස, పూర్ව ඓතිහාසික මානව ජනාවාස, ඒ ආශ්‍රිතව තිබෙච්ච ගල් ගුහා, එයාලගේ සාධක හම්බෙච්ච ස්ථාන දේවල්. ඉතින් අපි සූදානම් ඔබත් එක්ක අද දවසේදී කතා කරන්න ප්‍රාග් ඓතිහාසික ජනාවාස මම ඔබත් එක්ක ලකුණු ගන්න සූදානම්. කලබලයක් නැහැ. මේ තිරේ දිහා හොඳට බලන්න. ස්ටොප් කර කර හරි කමන්නේ බල බල නිවැරදි ස්ථාන ටික ලකුණු කරගන්න. මම මේ ලකුණු කරන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලබා දීපු ආකෘතික සිතියමක. ඔබේ විභාගයටත් මේ ජාතියම සිතියමක් එන්න පුළුවන්. මේ තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දීපු සිතියම. හොඳයි. අපි ප්‍රාග් ඓතිහාසික ස්ථාන ටික ලකුණු ගන්න පටන් ගමුකෝ. මාතොට කැනීම් බිමක් තියෙනවා. මාතොට වරාය නෙමෙයි අපි මේ කතා කරන්නේ. මාතොට කැනීම් බිම. ඔයාලා දන්නවද මෙන්න මේ වැව මොකක්ද කියලා? අපි මේ වැවට කියනවා යෝධ වැව කියලා. දැන් මේ වැවට සාපේක්ෂව තමයි ලකුණු කරන්නේ. හරි? එහෙනම් මම ඔන්න වැව ලකුණු කරා. වැව ලකුණු කරලා මකනවා. දැන් මොකද නැත්නම් වලට පැටලෙනවනේ. අපි යන්නේ මාතොට කැනීම් බිම ලකුණු කරන්න. අපි මෙන්න මේ හරියෙන් ඩොට් එක තිබ්බා. මාතොට කැනීම් බිම. හරි. ඊට පස්සේ අපි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක් තියෙනවා වියලි කලාපේ. අන්නේ ජනාවාසය ලකුණු කරන්න මම සූදානම් වෙන්නේ. ඊට කලින් පොඩි කතාවක් කියන්න ඕනේ. අපේ සිංහල ජනවහරේ ලස්සන වාක්‍යයක් තියෙනවා. එක ගලෙන් කුරුල්ලෝ කීයක් මරනවා කියලා කිය? එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. හැබැයි මං අද ඔයාලත් එක්ක එක ගලෙන් කුරුල්ලෝ 4 දෙනෙක් ඉවර කරන්නයි හදන්නේ. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන 3ක් සහ ඊට පසු කාලීන වැදගත් ස්ථානයක් ඇතුළත් ස්ථාන 4ක් වන් ෂොට් කියලා දෙන්නයි මේ හදන්නේ. හරිද? අපි ඒ සඳහා ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ ඔය. මම මෙන්න මේ දිගට ඇඳගෙන යනවා ඔයක්. අපි පහුගිය දවසේ මගේ කලින් වීඩියෝ එක ඔබට ගංගා ටික හඳුන්වා දීමේ සිතීමක් අපි ලකුණු කරා. ගංගා හඳුනා ගත්තා. කෝකනත් කියලා මම මතක් කරා. මෙන්න මේ ඔයට කියනවා අපි යාන් ඔය. යාන් ඔය ආරම්භයට ආසන්නයේ මෙන්න මේ ස්ථානයේ ඔය මන් ඩොට් එක තිබ්බේ. යාන් ඔය ආරම්භ කරන ස්ථානයට ඔන්න ඔය ස්ථානය ගත්තොත් අපිට ප්‍රාග් ඓතිහාසික ස්ථාන 3ක් ලකුණු කරන්න පුළුවන්. මොකද්ද ඒ 3? මෙන්න බලන්න. අලිගල, පොතාන, පිදුරංගල. ඔන්න ප්‍රාග් ඓතිහාසික ස්ථාන 3යි. ඊට අමතරව මේ ස්ථානයේම අපි ඩොට් එකක් තිබ්බොත් සීගිරිය. හැබැයි මතක තියාගන්න සීගිරිය කියන්නේ ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් නෙමෙයි. නමුත් මම මේ අවස්ථාවේ ඔබට සීගිරිය මතක් කළේ එක ගලෙන් කුරුල්ලෝ 4 දෙනෙක්ම නොකවුට් කරගන්න පුළුවන් නිසා. අනිත් ස්ථාන 3 තමයි ප්‍රාග් ඓතිහාසික ජනාවාස වෙන්නේ. ওই ස්ථාන ඔක්කොම කිලෝමීටර් 2ක් වගේ අරයක තියෙන්නේ. ඒ හින්දා අපිට ඔය එක ස්ථානයක ඩොට් එක තියලා ලකුණු කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී ඔය ඩොට් එක තියලා ඔබෙන් අහන්නේ එක ස්ථානයක් විතරයි.
සීගිරියත් ලකුණු කරන්න, අලිගලත් ලකුණු කරන්න කියලා එකම ස්ථානයට ස්ථාන දෙකක් ලකුණු කරන්න දෙන්නේ නැහැ. දැන් බය නැතුව එක ගලෙන් කුරුල්ලෝ 4 දෙනෙක් දඩයම් කරගන්න මේක මතක තියාගන්න. හරි. ඔන්න අපි යන් ඊළඟට ලකුණු කරන්න අතරමැදි වියලි කලාපයේ තියෙනවා ප්‍රාග්ඓතිහාසික ජනාවාසයක් අත්තනගොඩ අලුලෙන. අත්තනගොඩ අලුලෙන අපි ලකුණු කරන්න නම් ඔබේ අවධානය දෙන්න ඕනේ දරුවනේ මෙන්න මේ ගඟට. මොකද්ද අපි මේ ගඟට කියන නම? මේ තමයි කැලණි ගඟ. කැලණි ගඟේ මම දැන් මකනවා. කැලණි ගඟේ ඉහළ අතුගංගාවක් ආසන්නයේ. කැලණි ගඟේ ඉහළ අතුගංගාවක් ආසන්නයේ මෙන්න මේ සමීපයේ ඩොට් එක තිබ්බනම් ඔබට ලකුණු කරගන්න පුළුවන්. අත්තනගොඩ අලුලෙන. ඔන්න අත්තනගොඩ අලුලෙන මම හිතන වාක්‍ය අවසන් කිරීමේ නැවතීම මෙතන තිබ්බා. ඒක තියලා හරියන්නේ නැහැ මේ වෙලාවේ. පැටලෙනවා නේද? සිතියන් ලකුණු කරනකොට කළු පාට පෑන, නිල් පාට පෑන හෝ පැන්සල කොයිම වෙලාවකවත් රතු පාට පාවිච්චි කරන්න එපා. රතු පාට අපේ පාට. පේපර් මාකින් වලට ගියාට පස්සේ අපි අපේ පාටනේ. ඉතිහාස විෂයයට සඳහා ඔබට කොයි වෙලාවකවත් වර්ණ භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ දුවේ පුතේ. තමන් අතේ තියෙන පෑනෙන් ලකුණු කරන් යන්න. ස්ථානයක් ලකුණු කරනකොට මතක ඇතුව ඩොට් එකකින් ලකුණු කරන්න. හොඳයි. ඔන්න අත්තනගොඩ අලුලෙන අපි ලකුණු කරා. අපි කැලණි ගංගා නිම්නයේම තවත් තැනකට යනවා. ඒ තමයි කිතුල්ගල බෙලිලෙන ගැන කතා කරන්න. කිතුල්ගල බෙලිලෙන කියන්නේ අර බෙලි කටුවක තැවරිලා තිබිච්ච ලුණු හම්බ වුණේ. පිලිස්සී ගිය බැරිදෙල් ඇට හම්බ වුණේ. මේ කිතුල්ගල බෙලිලෙනෙන්. ඔබ බලන්න හොඳට සියුම් පරිස්සමෙන් මම මෙන්න මේ කැලණි ගඟ අඳිනවා හපව. ඔන්න මම කැලණි ගඟ ඇඳා. ඒ වගේම මෙන්න බලන්න මම දැන් මේ මහවැලි ගඟත් අඳිනවා හපව මේ ඇඳගෙන ඉන්නේ මහවැලි ගඟ. මහවැලි ගඟ ඇඳා කැලණි ගඟ ඇඳා. අන්නේ ගංගා දෙක අතරමැද්දේ. තාම පරිස්සමෙන්. අන්නේ ගංගා දෙක අතරමැද්දෙන් ඩොට් එකක් තියෙනවා. මං අනවශ්‍ය ටික දැන් මැකුවා. අන්න එතනින් අපි ඩොට් එක තිබ්බනම් ඒ තමයි මොකද්ද? කිතුල්ගල බෙලිලෙන. කිතුල්ගල බෙලිලෙන. අපි ලකුණු කරමු ඊට පස්සේ කුරුවිට බටදොඹලෙන. කුරුවිට බටදොඹලෙන ලකුණු කරන්න නම් අපි යන්න වෙනවා කොහටද? කළු ගම් නිම්නයට. කළු ගඟ තමයි මේ තියෙන්නේ. මේ අඳින්නේ මෙන්න කළු ගඟ. හරි. ඔන්න ඔබ කළු ගඟ හඳුනාගත්තා. දැන් අපි එක මකමු. කළු ගංගා නිම්නයේ මෙන්න මේ ඉහළ කොටසේ මෙන්න මේ ආසන්නයේ ඩොට් එක තිබ්බනම් කුරුවිට බටදොඹලෙන. කුරුවිට බටදොඹලෙන උතන ලකුණු කරා වගේම කළු ගංගා නිම්නයේ අපිට තවත් වැදගත් ඒ වගේම තෙත් කලාපීය ගල් ගුහා වලින් පරිණිම සාධක හම්බෙන ගල් ගුහා අපිට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කළු ගඟේ පහළ ගංගා දෙකක් එකතු වෙන ස්ථානයක් තියෙනවා. එතෙන්ට අපි අවධානය යොමු කරමු. මම මැකුවා ඒක. මෙන්න මෙතනින් ඩොට් එක තියන්න දරුවනේ. ඒ තමයි පාහියන් ලෙන. ඔබට අවශ්‍ය නම් මෙහෙම ඒ හිසක් පෙන්වන්න පුළුවන්. නැත්නම් ඒ ආසන්නෙන් ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පාහියන් ලෙන. අපි ඊට පස්සේ යන් කඳුකර වියලි කලාපීය ගල් ගුහාවක් තියෙනවා. රාවණ ඇල්ල ගුහාව. රාවණ ඇල්ල ගුහාව ලකුණු කරන්නේ මෙහෙමයි. මම චුට්ටක් ඒ අවබෝධ කරගන්න පහසු වෙන මේ කලින් දේවල් චුට්ටක් මකන්න. මම ආයිමත් මහවැලි ගඟ අඳිනවා. මේ බලන්න මහවැලි ගඟ. මෙන්න මෙහෙම ඇඳගෙන එනවා මහවැලි ගඟ. මහවැලි ගඟට වැටෙනවා පේනද මෙන්න මේ දිග අතු ගංගාවක්. පහුගිය දවස්වල දිත්වාසල කුණාටුව වෙලාවේ වැලිමඩ ටවුන් එක හොදගෙන ගියේ මෙයා ගලලා. ඒ තමයි උමා ඔය. උමාවට එහා පැත්තෙන් ගලනවා
මෙය අපි යාට කියනවා බදුලු ඔය. ඒකම කඳුකරේ අනිත් දෙස දකුණු දෙසට ගත්තොත් මෙන්න මෙහෙම ගන්නවා ඔයක්. මොකද්ද? කිරිඳි ඔය. කිරිඳි ඔය. දැන් වටපිටාව කියලා දුන්නා. දැන් මම ගන්න මකන එක. ඔන්න මහලියංග මැකුවා. උමා ඔයත් මැකුවා. කිරිඳි ඔයයි බදුලු ඔයයි තිබ්බා. කිරිඳි ඔයයි බදුලු ඔයයි අතරමැද්දේ අපි ඩොට් එක තියෙනවා. කිරිඳි ඔය පැත්තට පොඩ්ඩක් බර කරලා. ඔන්නෝම ඒ දෙක අතරමැද්දෙන් ඩොට් එක තිබ්බොත් අපි එතෙන්ට කියනවා රාවණ ඇල්ල ගුහාව. රාවණා ගුහාව, රාවණ ඇල්ල ගුහාව. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට රාවණ ඇල්ල කියන්නේ කිරිඳි ඔයේ ඉහත්තාවෙන් වැටෙන්නේ. එහෙනම් ඔන්න රාවණ ඇල්ල මම හදලා පෙන්නුවා. අර බදුළු ඔයත් ඔබට වැදගත් නිසායි ඒ දෙක අතරමැද්දේ කන්ද දෙපැත්තට ගලන්නේ. කන්ද දෙපැත්තට. තව ඕන්න පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. මෙන්න මෙහෙම සීමාවේ දිගටම තියෙන්නේ කඳු වැටිය, මධ්‍යම කඳු කරේ කඳු වැටිය. ඕකේ දෙපැත්ත තමයි ගංගාටිය ගලන්නේ. හරි? රයිට් අපි කඳු වැටිය මකා ගමු. ඔන්න අපේ වැදගත් සාධකය රාවණ ඇල්ල ගුහාව. රයිට්. රාවණ ඇල්ල ගුහාව ලකුණු කරලා පස්සේ අපි යමු අර්ධ ශුෂ්ක කලාපයේ වෙරළබඩ තැන්තලාවේ තියෙන ප්‍රාග්ඓතිහාසික ජනාවාසයක් ලකුණු කරන්න. මෙන්න මේ ඔය මොකක්ද? අපි මෙයාට කිව්වා කුඹුකන් ඔය. කුඹුකන් ඔය. අනිත් ටික මකලා දානවා. වැඩක් නැහැ මේ වෙලාවේ. කුඹුකන් ඔයත් දැන් මම මැකුවා. කුඹුකන් ඔයට වම් පැත්තේ වෙරළේ ඩොට් එක තියන්න. ඒ තමයි මිනිහාගල් කන්ද. වෙරළ ආසන්නයේම තියෙන කන්දක්. මෙහි කරපු සාක්ෂණය වලින් අපිට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන තොරතුරු හොයාගන්න පුළුවන් වුණා. අපි මිනිහාගල් කන්දෙන් පස්සේ එනම දරුවනේ ලකුණු කරන්න දකුණු පළාතේම ප්‍රාග් මානවයා පිළිබඳ අපිට තොරතුරු හම්බ වෙච්ච තවත් වැදගත් ස්ථානයක් ලකුණු කරන්න. ඒ තමයි බූන්දල. අපි බූන්දල ලකුණු කරන්නේත් මෙන්න මේ කිරිඳි ඔය ඇසුරෙන්මයි. කිරිඳි ඔයේ වම් ඉවුරේ මෙන්න මෙහෙම වෙරළේ ඩොට් එකක් තියන්න. අපි එතකොට කියන වෙතෙන්ට බූන්දල. ඊට පස්සේ අපි යන් අලුගල්ගේ ලකුණු කරන්න. මේ මම ඔබට කලිනුත් ඉගැන්නුවා දකුණු පළාතේ මේ y අකුරු ගොඩක්. y අකුරු ගොඩක්. y අකුරු ගොඩක් තියෙන ගඟක් අපි දන්නවා. ඒ තමයි වලවේ ගඟ. වලවේ ගඟේ දකුණු පැත්ත. දකුණු ඉවුරේ. ඉවුරට පොඩ්ඩක් එහාට යන්න ඕනේ. දකුණු පැත්තේ මේ මෙතන අපි ඩොට් එක තිබ්බහම අපි ඒකට කියනවා අලුගල්ගේ කියලා. ඕන්න මෙහෙම ඊතලයක් ගහගන්න පුළුවන්. හොඳයි. අපි ඊට පස්සේ යන් දියවින්න සහ බෙල්ලන් බැඳි පැලැස්ස කියන ස්ථාන දෙක ලකුණු කරන්න. ඒ දෙකම තියෙන්නේ වලවේ ගම් මිටියාව තියෙන නිසා මම මේ වටපිටාවේ තියෙන ටික පොඩ්ඩක් මකා ගන්නම්. දරුවනේ දියවින්න තියෙන්නේ මේ වලවේ ගඟට ඇවිල්ලා වැටෙනවා පේනවද? බෙලිහුල් ඔය. ඔය බෙලිහුල් ඔය. මේ වලවේ ගඟ දිගට ගලාගෙන යනවා. ඊට මෙන්න මේ බෙලිහුල් ඔය වලවේ ගඟට වැටෙන තැන අන්නේ ආසන්නේ අපි මෙහෙම ඩොට් එකක් තිබ්බොත් දියවින්න. ඒ වගේම බලංගොඩ මානවයා පිළිබඳ සාක්ෂි හම්බ වෙච්ච වැදගත්ම ස්ථානයක් තමයි බෙල්ලන් බැඳි පැලැස්ස කියලා කියන්නේ. තෙත් කලාපීය එලිමාන් වාසස්ථානයක්. අන්නේ බෙල්ලන් බැඳි පැලැස්ස අපිට හම්බ වෙන මේ සමනලවැව ඉහත්තාවේ මෙන්න මේ ප්‍රදේශය අපි ඔතන්ට ලකුණු කරමු. බෙල්ලන් බැඳි පැලැස්ස. මම ඒක පැහැදිලි කරගන්න වටේ තියෙන ටික මකන්න. දියවින්නත් ඔක්කොම මැකුවා. ඔය රතු පාට ඩොට් එකෙන් ලකුණු කරලා තියෙන්නේ බෙල්ලන් බැඳි පැලැස්ස තියෙන ස්ථානය. එසේනම් දයාබර දුවේ පුතේ, ඔන්න මම අද දවසේදී ඔබත් එක්ක ලකුණු කරා ශ්‍රී ලංකාවේ
ප්‍රාග් ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ.